අවුරුද්දේ ලස්සනම දවස් තමයි මේ උදා වෙන්නේ. ඒ නිසා මේ විඩියෝ එක අන්තිම තත්පරය දක්වාම නරඹන්න. ඔව් මෙන්න දැන් ආරම්භ වුණා කනාමුට්ටි බිදීමේ තරඟය. සංජුට දැන් කිසිම දෙයක් පේන්නේ නැහැ. නොපෙනෙන මුට්ටියකට කොහොමද පහරක් එල්ල කරන්නේ? සංජු මුට්ටිය ළඟට කෙමෙන් ළඟා වෙනවා. සංජු නිවැරදිව පහර එල්ල කරලා මුට්ටිය බිදීද? දැන් සංජු මුට්ටියට ආසන්නයටම ඇවිත්. ඔව් මෙන්න පහරක් එල්ල කරනවා. අද අපි සතුටු වෙමු. හෙට අපි සතුටු වෙමු. නට්ටපල්ලා සිරි සුබ නැකත බලා වැඩ අල්ලා. නට්ටපල්ලා සිරි සුබ නැකත බලා වැඩ අල්ලා. අවුරුදු ළඟා වුණා. එරබදු මල් පිපුණා. අද අපි සතුටු වෙමු. අද කතාව රතිඤ්ඤා එක්ක සෙල්ලම් නෑ. අපි කවුරුත් ගෙදර හදපු අවුරුදු කෑම අහල පහලායට දෙනවා. ඔන්න ඉතින් සංජුගේ අම්මයි තාත්තයි අවුරුදු කෑම අරගෙන අසල්වැසි ගෙදරකට යන්න පිටත් වුණා. අවුරුද්ද ලැබුවට පස්සේ පොඩිත්තන්ට කරන්න කොච්චරනම් සෙල්ලම් තියෙනවද? ඔන්න ඉතින් සංජුයි අක්කයි එකතු වෙලා පංච දාන්න පටන් ගත්තා. මුකුළු කඩා හලා. තවත් ටික වෙලාවකින් මිදුලේ ඉරි ඇඳලා බට්ට පැන්න. සෙල්ලම්. ප්‍රීති වෙලා. නටපල් ඊට පස්සේ ගෙදර බව්වත් එක්ක තරඟෙට දුවන්න ගත්තා. සෙල්ලම්. අවුරුදු ළඟා වුණා. එරබදු මල් පිපුණා. අද අපි සතුටු වෙමු. හෙට අපි සතුටු වෙමු. දෙන්නට හිතුණා තරඟෙට බනිස් කන්න. ඒකට නම් ඉතින් අවුරුදු උත්සවයක් තියෙන්න ඕනේ නෑනේ. අපි සතුටු වෙමු. හෙට අපි සතුටු වෙමු. අවුරුදු උත්සවයට තව දවස් 2-3ක් තියෙනවා. ගිය පාරත් සංජුගේ තාත්තා තමයි ගෙදර අවුරුදු උත්සවේ සංවිධානය කළේ. අවුරුදු උත්සවේ දවසට යාළුවෝ හැමෝම සංජුලගේ ගෙදරට එනවා. එදාට නම් හරි ජොලි ඉතින්. අවුරුදු ළඟා වුණා. එරබදු මල් පිපුණා. අපි දැන් ගොඩක් සෙල්ලම් කළානේ මල්ලි. ඇත්තටම මොකද්ද අපිට බැරි වුනේ? මේ තාත්තගේ කාමරේ මේස උඩ රතිඤ්ඤා වැලක් තියෙනවා. අපි ඒක අරගෙන පත්තු කරමු. පුංචි ළමයි රචින්න පත්තු කරන්නේ නැහැ. තාත්තා තව ටිකකින් එයිනේ මල්ලි. එතකන් අපි ඉවසලා ඉමු. ඔයා බය නැතුව ඉන්නකෝ. මට පුළුවන් රතිඤ්ඤා පත්තු කරන්න. මං අරගෙන එන්නම්. හිතුවක්කාර වැඩ කරන්න එපා මල්ලි. ඔයාට අනතුරක් වෙන්න පුළුවන්. අක්කා කියන දේ අහන්න නැතුව තාත්තගේ කාමරේට සංජු ඇතුල් වුණා. මේ තියෙන්නේ රතිඤ්ඤා වැල. මේක පත්තු කළොත් ඩෝම් පටෝම් ගාලා සද්ද ඇහි. අද අක්කවත් බය කරලා තමයි මං පස්ස බලන්නේ. අද අපි සතුටු වෙමු. හෙට අපි සතුටු වෙමු. නට්ටපල්ලා සිරි සුබ. මල්ලි ඔයාට අනතුරක් වෙන්න පුළුවන්. ඔය වැඩේ දැම්මම නතර කරන්න. ඔයා කට පියාගෙන ඉන්නකෝ. බයගුල්ලි. මතකද අම්මයි තාත්තයි කිව්වා වැඩිහිටියෙක්ගේ උදව් ඇතිව තමයි ඕක කරන්න ඕන කියලා. නවත්තන්න මල්ලි ඔය වැඩේ. මං බය නෑ හලෝ. මට පුළුවන්. සංජු ගේ ඉස්සරහ අඹ ගහේ රතිඤ්ඤා වැල එල්ලලා ගිනි කූර පත්තු කළා. රතිඤ්ඤා වැල ගිනි ගන්නකොට වීරයා වගේ හිටියට සංජුට හොඳටම බය හිතුණා.
රතිඤ්ඤා පුපුරනකොට කලබල වෙලා සංජු දුවන්න ගත්තා. සංජු බය වුණු තරම කොච්චරද කියනවනම් දුවන්න බැරුව කකුල් දෙක පැටලිලා මිදුල මැද බිම වැටිලා කකුලත් හීරුණා. ඒක දැකපු අක්කා අම්මේ කියලා කෑ ගැහුවා. අක්කගේ මේ කෑ ගැහිලා අම්මයි තාත්තයි එතනට දුවගෙන ආවා. මොකද්ද පුතේ ඔයා මේ කරගත්තේ? රතිඤ්ඤා කියන්නේ සෙල්ලමක් නෙමේ. මට වැරදුනා තාත්තේ. ආයේ මං කවදාවත් මේ වගේ වැරදි වැඩ නම් කරන්නේ නෑ. හොඳට මතක තියාගන්න. රතිඤ්ඤා පත්තු කරන්නේ ලොකු අයගේ උදව් ඇතුව පමණයි. මං අනිත් අයට කියන්නේ වැඩි හිටියෝ නැතුව රතිඤ්ඤා පත්තු කරන්න එපා කියලයි. තාත්තගේ ඒ කතාව නම් ඇත්ත කියලා සංජුට හිතුණා. උංචි අයට ගිනි කෙලිය එක්ක සෙල්ලම් හොඳ නෑ. අනතුරු සිද්ධ වෙනවා. වැඩි හිටියෝ රතිඤ්ඤා බට්ටෝ පත්තු කරන දිහා බලාගෙන ඉඳලා පුංචි ඔයාලා සතුටු වෙන්න. එතකොට අවුරුද්ද ලස්සනයි. අවුරුදු සිරිය සිත් පුරා පැතිරෙනවා. රතිංචා තනිවම පත්තු කරන්න එපා. වැඩිහිටිය අයගේ උදව් ඇතිව ඔව ආරක්ෂිතව සිදු කරන්න. මේ අලුත් අවුරුද්දේ අනතුරක් කරගන්න හිතන්නවත් එපා. අවුරුදු ළඟා වුණා මහජන බැංකුවේ සිසුන් දාන සමග ලෝකය දිනන්න ඔබේ දරුවාට දිරිය දෙන්න. ශ්‍රී ලංකාවේ හොඳම අධ්‍යාපනික සංග්‍රාව චූටි බබා